කොහෙද යන්නේ කියලා ඔයාලා දැන්ටමත් දන්නවනේ. ඔව් අද මං තැන් දෙකකට යනවා. ඉතින් මේ පැත්ත ඇවිල්ලා යාරා වැලි. ඉතින් මේ පැත්ත famous wineries වලට. ඉතින් wineries ගොඩාක් තියෙනවා මේ පැත්තේ. ඉතින් ඒකෙන් එකකට තමයි අපි ගියේ. ඉතින් මෙහෙම දිගටම යද්දී ඔයාලට පාර දෙපැත්තෙත් පේයි vineyards තියෙනවා. ඉතින් දිගටම වීඩියෝ එක බලන් ඉන්න මොනවද තියෙන්නේ කියලා. මෙතන වයින් මාරම රහයි. ඒක සර්ව් කරන විදිහත් වෙන මාට් එකක් තිබ්බා. ඉතින් අපි මෙතනට ලන්ච් ගන්නත් එක්ක ආවේ. ඉතින් මේ එතන තිබ්බ වයින් බොටල්ස් තව එක දේවල් තිබ්බා. මම ඒක ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගලන්ට පේනවා ඇති නමයි ප්‍රයිස් එකයි තියෙනවා. ඔය වගේ දිගටම මම මෙතන තිබ්බ දේවල් ටික පෙන්නන්නම්. ඔන්න ළමයි බලාගන්න grapes. ඉතින් මේ grapes වල පාර ටිකක් වෙනස් වයින් හදන්න ගන්න ඒවා. ඉතින් ඕවා තමයි මේ පැත්තේ දිගටම තිබ්බේ පාරෙත් පේන්න තිබ්බේ ඕවා. ඉතින් දැන් අපි තව වයිනරි එකකට යන්න හදන්නේ. එතන ලස්සන බලන්න. ඉතින් ගිහින් බලමු. දැන් මං යන්නේ ඔයාලා බලන් හිටපු ආසම තැනට. එතන චොක්ලට් ෆැක්ටරි එකක් වගේම චොක්ලට් ෂොප් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආවා දැන් එතනට. පොඩි වෝනින් එකක් දෙන්නම්. ඔයා චොක්ලට් පිස්සෙක් නම් පොඩ්ඩක් අමාරුවෙන් තමයි මේ කෑල්ල බලන්න වෙන්නේ. ඔන්න එනම් ආවා අපේ චොක්ලට් ලෝකෙට.
ඉතින් ළමයි මෙතන මාර ගොඩක් ಜಾති තියෙනවා. කියන්න තේරෙන්නෙත් නෑ. එච්චරට ගොඩක් තියෙනවා. ඉතින් මම පෙන්නගෙන යන්නම් මොනවද මෙතන තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා බලාගෙන යන්න. මම ඔයගලන්ට කලින් කිව්වා වගේම මෙතන චොක්ලට් ෆැක්ටරි එකක් වගේම චොක්ලට් ෂොප් එකක් මේ තියෙන්නේ චොක්ලට් හදන තැන. ඒ දෙකම එකට තියෙන්නේ. ඉතින් අපි ෂොප් එකට ආවත් එතන පේනවා. මං කිව්වා වගේම මේ තැන ගැන මොකද හිතෙන්නේ ඉතින්? පිස්සු හැදෙනවානේ. ඇත්තටම මෙතනට ගියාට පස්සේ මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ. මොකද එච්චරම ಜಾති ගොඩක් තියෙනවා. සමහර ඒවා කෙලිම චොක්ලට්, සමහර ඒවා චොක්ලට් වලින් හදපු වෙන දේවල්, එක එක ඒවා මික්ස් කරලා. මට නම් මෙතන තිබ්බ ඔක්කොම ටික අරන් එන්න හිතුණා. මොකද මම චොක්ලට් පිස්සෙක් එක ගොඩක් අය දන්නවත් එක්ක. ඉතින් මට මෙතනට ගියාට පස්සේ තවත් පිස්සු හැදුණා. මේ තියෙන තවත් වෙනස් දෙයක් chocolate hand cream and chocolate lip balm. ඉතින් chocolate lollipop. ඊළඟට මම මෙතන කැමති ඊළඟ දේ තමයි chocolate වලට අමතරව එයාලා ඒක ප්‍රසන්ට් කරලා තියෙන විදිය. ඒකටත් හරි ආසිතනා හරි attractive. ඒගොල්ලෝගේ පැකේජින් එක හෝ කන්ටේනර් එක වුණත් හරිම ලස්සනයි. ඒතකොට තව ගන්න හිතෙනවා ඒක. මෙතන චොක්ලට් විතරක් නෙමෙයි අයිස්ක්‍රීම්, හොට් ඩ්‍රින්ක්ස්, කූල් ඩ්‍රින්ක්ස්, චූරෝස් ඔය වගේ තව ඒවා තිබ්බා. ඊළඟට විශේෂයෙන් කියන්න ඕනේ මම මේ ඉන්ටීරියර් එකටයි කලර් කොම්බිනේෂන් එකටයි ගොඩක් කැමති වුණා. හොට් පින්ක්, yellow, green, purple, orange හරිම ලස්සනයි මේ කලර්ස් ටික එකට තියෙද්දි. ඔයාලටත් දැක්කම පේනවා ඇති මෙතන හරිම කලර්ෆුල් කියලා. ඉවරයි කියලා හිතුවද? නෑ තව තියෙනවා. එන්න බලන්න. අපි මෙතනින් චූරෝස් එකක් කරගත්තා. මං කන්න කැමතිම කෑමවලින් එකක් ඒක. ඒත් මෙතන ඒක චුට්ටක් විතර කර වෙලා තිබ්බා. හැබැයි චොක්ලට් සිරප් එක මාරම රසයි. ඒ නිසා overall it was so good.
ඉතින් කොහොම හරි අමාරුවෙන් දේවල් ටිකක් තෝරගෙන මේ ටික මම අරගත්තා. මේ තියෙන්නේ එතන අවුට්ඩෝර් ඒරියා එක. එතනත් හරිම ලස්සනයි. ඉතින් ඔහම චොක්ලට් උත් අරගෙන අපි ගෙදර ගියා. ඉතින් අද දවසේ වෙච්ච දේවල් ඕවා තමයි. ඉතින් අපි ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. bye. Thanks for watching.